මුත්‍රාවලදී නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්ත්‍රාවයයි. මේ සඳහා වැදගත් වන පද්ධතිය මුත්‍රවාහිනී පද්ධතියයි. ප්‍රධාන කොටස් විදිහට වෘක්ක යුගල, මුත්‍රවාහිනී යුගල, මුත්‍රාශය සහ මුත්‍ර මාර්ගය හඳුන්වන්න පුළුවන්. වකුගඩුවක දිග සෙන්ටිමීටර් 10ක්ද පළල සෙන්ටිමීටර් 5ක්ද එහි ඝනකම සෙන්ටිමීටර් 2ක් 3ක් අතර වන අතර හිස් කන්දය ග්‍රෑම් 120ක් 170ක් පමණ වෙනවා. වකුගඩුවක හැඩය බෝංචි බීජය හැඩති වන අතර වම් හා දකුණු ලෙස වකුගඩු දෙකක් පවතිනවා. මුත්‍රවාහිනී පද්ධතියේ වකුගඩුවල පිහිටීම ගතහොත් ඒ පිහිටා තිබෙන්නේ මහ ප්‍රාචීරයට පහළින් උදර කුහරය තුලයි. වකුගඩු දෙකෙන් වම් වකුගඩුවට වඩා දකුණු වකුගඩුව මදක් පහළින් පවතිනවා. ඒට හේතුව අක්මාවේ පිහිටීමයි. වකුගඩුවේ පිටතින් උත්තල බාහිකයත් වක්‍රව ගිය කොටසක් වන ශ්‍රෝණියත් පවතිනවා. මෙම ශ්‍රෝණියට වාහිනී තුනක් සම්බන්ධ වෙනවා. පළවෙනි වාහිනිය මුත්‍ර වාහිනිය වන අතර වෘක්කීය ධමනියත් වෘක්කීය ශිරාවත් සම්බන්ධ වන්නේ වෘක්ක ශෝණියටයි. මෙම වකුගඩුවක දික්කඩක් සැලකුවහොත් එහි බාහිකය හා මජ්ජාව ලෙස ප්‍රධාන කොටස් දෙකක් හඳුන ගන්න පුළුවන්. බාහිකය ලා පැහැයෙන් යුක්ත වන අතර මජ්ජාව තද පැහැයෙන් යුක්ත වනවා. මෙම බාහිකයත් මජ්ජාවත් අතර වෘක්ක පිරමීඩ නම් විශේෂිත කොටසකුත් විහිදී පවතිනවා. වාහිනී පද්ධතියේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන වෘක්කාණු පිහිටා තිබෙන්නේ මෙම මජ්ජාවත් බාහිකයත් අතරයි. එනම් වකුගඩුවක දික්කඩක් නිරීක්ෂණය කිරීමේදී වෘක්කාණු මිලියන ගණනක් දැක ගැනීමට හැකියාව තිබෙනවා. මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් විදිහට වෘක්ක යුගල, මුත්‍රවාහිනී යුගල, මුත්‍රාශය හා මුත්‍ර මාර්ගය හඳුන්වන්න පුළුවන්. වකුගඩුවක් තුළ පවතින වෘක්කාණු නම් විශේෂිත ව්‍යුහවලින් රුධිරය පෙරි මුත්‍ර නම් විශේෂිත තරලය නිෂ්පාදනය කරනවා. මෙම මුත්‍රවල ජලය, ලවණ, යූරියා, යූරික් අම්ලය සහ ක්‍රියටිනින් අන්තර්ගත වෙනවා. මෙම මුත්‍ර මුත්‍රාශය ගබඩා කර තබාගෙන අවශ්‍යතාවය පැමිණි විට මුත්‍ර මාර්ගය ඔස්සේ ශරීරයෙන් බැහැර කරනවා. වකුගඩුවක් තුළදී රුධිරය මුත්‍ර බවට පත්වීම සඳහා වෘක්කාණු අවශ්‍ය වෙනවා. වකුගඩුවක් තුළ පවතින මිලියන ගණනක් වූ වෘක්කාණු මගින් විශේෂිත පියවර 3කින් මුත්‍ර නිපදවීම සිදු කරනවා. අතිපරිශ්‍රාවණය, වර්ණීය ප්‍රතිශෝෂණය හා ශ්‍රාවය එම ක්‍රියාවලි 3යි. බ්‍රෝමන් ප්‍රාවරය, අවිදුර සංවර්ධ නාලිකාව, හෙල්ලේ පුඩුව, විදුර සංවර්ධ නාලිකාව හා සංග්‍රාහක නාලිකාව යන කොටස් වලින් මෙම වෘක්කාණුවක් සමන්විත වෙනවා. හෙල්ලේ පුඩුව ආශ්‍රිතව රුධිර ක්‍රේෂනාලිකා ජාලයත් පැතිරී පවතිනවා. බ්‍රෝමන් ප්‍රාවරය තුල අභිවාහී ධමනිකාව බෙදීමෙන් හටගන්නා කේශනාලිකා ජාලයක් පිහිටනවා. මෙය ගුච්චිකාව නමින් හඳුන්වනවා. බ්‍රෝමන් ප්‍රාවරයේ බිත්තිය ශල්කමය අපිච්චිත සෛල වලින් නිර්මාණය වී පවතිනවා. විෂ්කම්භයෙන් වැඩි අභිවාහී ධමනිකාව ගුච්චිකාව සෑදමින් ප්‍රාවරය ඇතුළටත් බ්‍රෝමන් ප්‍රාවරයෙන් ඉවතට විෂ්කම්භය අඩු අපවාහී ධමනිකාවත් ගමන් කරනවා. බ්‍රෝමන් ප්‍රාවරයත් ගුච්චිකාවත් යන දෙකම එකට ගත් විට මැල්පෙගීය දේහය නමින් හඳුන්වනවා. බෝමන් ප්‍රාවරයෙන් පිටතට ගමන් කරන අපවාහී ධමනිකාවේ විෂ්කම්භය බ්‍රෝමන් ප්‍රාවරය වෙත පැමිණෙන අභිවාහී ධමනිකාවේ විෂ්කම්භයට වඩා අඩු වෙනවා. ඒ නිසා ගුච්චිකාව තුළින් ගමන් කරන රුධිරයේ පීඩනය වැඩි වෙනවා. මේ නිසා ගුච්චික කේශනාලිකා බිත්ති හා බ්‍රෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්තිය තුළින් රුධිර ප්ලාස්මාව පෙරි ප්‍රාවරණයේ කුහරයට එකතු වෙනවා. මේ ක්‍රියාවලිය අතිපරිශ්‍රාවණය ලෙස හඳුන්වනවා. එවිට පෙරෙන තරලය ගුච්චිකා පෙරණය ලෙස හඳුන්වනවා. මෙම පෙරණයට ප්ලාස්ම ප්‍රෝටීන් වැනි විශාල අණු හා රුධිර සෛල එකතු වෙන්නේ නැහැ. ගුච්චිකා පෙරණය රුධිර ප්ලාස්මයට බොහෝ දුරට සමානයි. ගුච්චිකා පෙරණයේ ඇති ප්‍රධාන සංඝටක ලෙස ජලය, ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, විටමින්, ඖෂධ හා විවිධ අයන, හෝමෝන හා යූරියා හඳුන්වන්න පුළුවන්. ගුච්චිකා පෙරණය වෘක්ක නාලිකාව දිගේ ඉදිරියට යන විට එහි අඩංගු ද්‍රව වලින් වැඩි කොටසක් වෘක්ක නාලිකාවට පිහිටි රුධිර කේශනාලිකාවට නැවත අවශෝෂණය වෙනවා. මෙය වර්ණීය ප්‍රතිශෝෂණයයි. ගුච්චිකා පෙරණයේ අඩංගු ජලයෙන් 90%ක්, ග්ලූකෝස් සියල්ල, ඇමයිනෝ අම්ල, විටමින්, ලවණ, යූරියා හා යූරික් අම්ලයේ කොටසක්ද ඖෂධ ආදියද මෙසේ ප්‍රතිශෝෂණය වෙනවා. වෘක්කාණුවේ පිටතින් ඇති රුධිර කේශනාලිකාවල ඇති සමහර ද්‍රව්‍ය වෘක්කාණුවේ නාලිකා තුළට ඇතුළු වීම ශ්‍රාවයයි. හයිඩ්‍රජන් අයන, පොටෑසියම් අයන, ඇමෝනියම් අයන, ක්‍රියටිනින්, ඖෂධ, විටමින් B මෙසේ ශ්‍රාවය වෙනවා.
ගුච්චිකාපිරණය මෙසේ වෙනස් වී මුත්‍ර බවට පත් වී ශ්‍රෝණියට වැස්සී මුත්‍ර වාහිනිය ඔස්සේ ගමන් කොට මුත්‍රාශය එකතු වී අවශ්‍යතාවය අනුව පහ කිරීම සිදු කරනවා. තවත් වීඩියෝවක් සමග හමු වෙමු.